ඔබට බැහැ ඔබේ ජීවිතයට දවස් එකතු කරගන්න. හැබැයි ඔබට පුළුවන් ඔබේ දවස්වලට ජීවිතය එකතු කරගන්න. හැම මොහොතකම ජීවිතේ ලස්සන දකින්න සුබදායක විදිහට හිතන්න පුරුදුනොත් අපිට ජීවත් වෙනවා කියලා දැනෙනවා. ඉතින් අපට ලැබිලා තියෙන මේ දවසේ මේ මොහොතේ සතුටින් ආදරෙන් ඉන්න. ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මේ ඉන්නේ අනුරාධපුරේ. ටික දවසකට කලින් අපි ගිය මේ ගමන හරිම නිදහසේ ගත කළා. වැඩි සෙනග නැති හවසක අපි ඇවිත්තා. මීට කලින් නොදකපු ලස්සනක් ඒ තැන්වල මම දැක්කා. හැමදාම අපි ගත කරන ඒකාකාරී ජීවිතෙන් මොහොතකට හරි වෙනස් වෙන්න ඕනේ. හිතට සැනසීමක් දැනෙන්න ඉඩක් දෙන්න ඕනේ. ඉර බැහැලා යන හවසක ලස්සන තියෙන්නේ මුහුදු වෙරළක විතරක්ම නෙවෙයි. මේ වගේ පරිසරයක උනත් මැවෙන්නේ හරි අපූර්ව සුන්දරත්වයක්. හරියට චිත්‍රයක් වගේ. ඉතින් මේ හවස්වරුව අපි ඒ චිත්‍රය දිහා බලාගෙන හිටියා. සමාධි ප්‍රතිමාව ලංකාවේ තියෙන විශිෂ්ටම ප්‍රතිමාවක්. හවස 6ට විතර අපි ගියා ඒ ප්‍රතිමාව ළඟට. මීට කලින් මම මේ ප්‍රතිමාව මේ තරම් නිස්කලංකව බලලා තිබුණේ නැහැ. ඊට පස්සේ රෑ වෙලා රුවන්වැලි සෑයට ගියා. එතන පැයක් විතර අපි වාඩි වෙලා හිටියා. ඒ තරම් හිතට සැනසීමක් වෙන කිසිම පූජා භූමියක දැනිලා නැහැ කියලා මට හිතුණා. ඒක හිත සංසුන් කරන භාවනාවක් වගේ හැඟීමක්. මල් සුවඳට එකතු වුණ සුවඳ දුම් හිතට ගෙනාවේ සංසුන් බවක්. ඇත්තටම තමන් අදහන ආගම හරියට තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙකුට සැනසීම සතුට අමුතුවෙන් හොයන්න මහන්සි වෙන්න ඕනේ නෑ කියලා මට හිතෙනවා. මගේ ආගමට අනුව නම් මම තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. කිසි දෙයක් තදින් අල්ලගන්නෙත් නැතිව කිසි දෙයක් අතහරින්නෙත් නැතිව මධ්‍යස්ථව ජීවත් වීම තමයි සැනසීම. ඒ මට හිතෙන විදිහ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු. සතුටින් ආදරෙන් ඉන්න.